ආයුබෝවන්. ඉන්දියාව කියන්නේ ශ්‍රී ලාංකික අපේ ආසන්නතම අසල්වැසි රටයි. දකුණු ආසියාතික රටක් වෙන ඉන්දියාව ලෝ භූමි ප්‍රමාණය අතින් 7 වෙනි ස්ථානයට පත් වෙලා තියෙනවා. අතිවිශාල භූමියකට හිමිකම් කියන ඉන්දියාවේදී ඉන්දියා ජනතාව තමන්ගේ සංස්කෘතියට, ආගමට, සිරිත් විරිත්, ආහාර රටාව වගේම ගෘහ නිර්මාණ ශිල්පයට පවා විශේෂ තැනක් දීලායි තියෙන්නේ. වසර දහස් ගණනක ඉතිහාසයකට උරුමකම් කියන ඉන්දියාවේ සංස්කෘතිය ලෝකෙ පුරාම රටවල් ගණනාවකට බලපෑම් සිදු කරලා තියෙනවා කියන දේ නම් අපිට පිළිගන්න සිද්ධ වෙනවා. හැබැයි ඉන්දියාවේ අපි දකින්න සුන්දර ලස්සනට වඩා හාත්පසින්ම වෙනස් වෙච්ච අඳුරු පැත්තක් තියෙනවා කියලාත් ඔයාලා දැනගෙන හිටියද? අද කාලීන ලෝකයේ මේ ඉඩකඩ වෙන් කරන්නේ අපේ අසල්වැසි රට වෙන ඉන්දියාව ගැන ඔබ නොදන්න, ඒ වගේම කවුරුත් නොකියන අඳුරු පැතිකඩ ගැන කරුණු කිහිපයක් කතා කරන්නයි. එහෙනම් රැඳෙන්න කියලා ආරාධනා කරනවා අදත් කාලීන ලෝකේ මේ වීඩියෝවේ අවසාන මොහොත වෙනකම්ම. තාමත් ඔයා කාලීන ලෝකයේ අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපිව subscribe කරලා වීඩියෝට like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉන්දියාව කියන්නේ ජනගහනය අතින්ද ලෝකයේ ඉදිරියෙන්ම තියෙන රටක්. ඒ වගේම දුප්පත්, දරිද්‍රතාවයෙන් පෙළෙන බොහෝමයක් මිනිස්සු ඉන්න රටක් කිව්වොත් ඇත්තටම හරි. ඔයාලා දකින හින්දි චිත්‍රපටවල තියෙන ලස්සන සුන්දරත්වය ඇත්තටම ඉන්දියාවේ තියෙනවද? ඇත්තටම ඉන්දියාව කියන්නේ අපරාධ සිදුවීම අතින් ලෝකයේ ඉදිරියෙන්ම තියෙන රටක්. විශේෂයෙන්ම කාන්තාවන්ට ස්ත්‍රී දූෂණ, ළමා අපචාර ඉන්දියාවේ සාමාන්‍ය දෙයක් වෙලා තියෙනවා. පසුගිය කාලේ ලෝකයේ බොහෝ දෙනාගේ අවධානය යොමු වුණ ඉන්දියා වෛද්‍යවරියක් සාමාන්‍ය කෙනෙක්ට හිතා ගන්නවත් බැරි විදිහට දරුණු ආකාරයට මරලා දාලා තිබ්බා. ඉන්දියාවට මේ දේවල් සාමාන්‍ය වුණත් ඒ විදිහට මරලා දාලා තිබ්බේ වෛද්‍යවරියක් වීම නිසා ඇගේ රැකියා පසුබිම හේතු වෙනුත් මේකට වැඩි අවධානයක් යොමු වුණා. නමුත් ඒ විදිහට අවධානයට යොමු වෙන්නේ නැති දූෂණ, අපචාර, මිනිමැරුම් ගණන් කරන්න බැරි තරමට ඉන්දියාවේ ප්‍රාන්තවල සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් සැලකෙන්නේ සෑම විනාඩි 15කට වතාවක්ම ඉන්දියාවේ කොහේ හෝ කාන්තාවක් මේ විදිහට අපයෝජනයන්ට ලක් වෙනවා කියලයි. නමුත් දකුණු ආසියාතික රටවල සංස්කෘතිය නිසා බොහෝ දුරට කාන්තාවන් ඔවුන්ට සිදුවෙන විවිධ අපචාරයන් ගැන පැමිණිලි ඉදිරිපත් කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි එහෙම වුණොත් බොහෝ දුරට නැවතත් අපහසුතාවයට පත් වෙන්නේ කරදරයට පත්වෙච්ච කාන්තාවම වීමයි. මේ විදිහට බලනකොට සාමාන්‍යයෙන් විනාඩි 15කට එක් කාන්තාවකට වඩා අපයෝජනය වෙනවා කියන දේ පිළිගන්න සිද්ධ වෙනවා. මේ කොහොම වුණත් 2011 වසරෙන් පස්සේ, ඒ කියන්නේ 2016 දක්වා කාල වකවානුව තුළ මේ සංඛ්‍යාව 50%ක තරම් අගයකින් ඉහළ ගිහින් තියෙනවා. මේ කොහොම වුණත් ඉන්දියාවේ රජයෙන් හෝ වගකිව යුතු පුද්ගලයන් කාන්තාවන්ට සිදුවෙන මේ අපයෝජනයන්ට, දූෂණයන් වැළැක්වීමට කිසිම පියවරක් හරි නීති සම්පාදනයක් හරි සිදු නොකිරීම පුදුමයට කාරණයක් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමේ ඉන්දියාවේ ප්‍රධාන ආගම් වලට අමතරව පවතින අනෙක් ආගම්වල කාන්තාව ඉතාම පහත් තත්වයකට දාලායි තියෙන්නේ. ඉතින් මේ නිසාම කාන්තාවන්ට අතවර කිරීම ඕන් දකින්නේ සාමාන්‍ය දෙයක් විදිහටයි. සමහරු නම් ඒක පිරිමින්ගේ අයිතිවාසිකමක් කියලාත් සැලකනවා. මේ හේතු නිසා තව තවත් ඉන්දියාව ඇතුලේ කාන්තා අපචාර වැඩි වෙනවා කියලා තමයි මේ ගැන අධ්‍යයනය කරන පරීක්ෂකයන් නම් පවසන්නේ. ඊළඟට මම කතා කරන්නේ ලෝකයටම ලස්සන පෙන්නුවත් ඉන්දියාවේ තියෙන දූෂිතම ගංගාව ගැනයි. ඇත්තටම කිව්වොත් ලෝකෙන් දූෂිතම ගංගාව කීවත් හරි. හිමාලයානු කඳු යටියෙන් ආරම්භ වෙලා උතුරු දිග ඉන්දියාවේ ඉඳලා නැගෙනහිර සහ දකුණු දිශාවට මේ ගංගාව ගලාගෙන යනවා. ඒ තමයි ගංගා නම් නදිය. බොහෝ ඉන්දියානුවන්ගේ විශ්වාසයක් තමයි මේ ගංගාවෙන් ස්නානය කරලා තමන්ගේ පව් හොදලා හරින්න පුළුවන් කියන විශ්වාසය. ඉන්දියාවේ මිලියන 400කට විතර ජල පහසුකම් සපයන්නේ මේ ගංගාවම තමයි. හැබැයි ඒ හා සමානවම ගංගාව අවට තියෙන කර්මාන්ත ශාලාවලින් අපද්‍රව්‍ය මේ ගංගාවට බැහැර කරනවා. ඒ විතරක් නෙමෙයි සාමාන්‍ය නිවාසවල, ආපන ශාලා, හොටෙල් වල පවා
අපද්‍රව්‍ය පිරිච්ච කාණු පද්ධති විතරක් නෙමෙයි වැසිකිලි පද්ධති පවා හරවලා තියෙන්නේ මේ ගංගාවටමයි. ගොඩක් වෙලාවට හැම අවුරුද්දකම වගේ මැයි ජූනි මාසවල මේ ගංගාවේ ජලය හිතා ගන්නවත් බැරි තරමටම දූෂිත වෙනවා කියලාත් වාර්තා වෙනවා. ඒ වගේම අධික වැසි කාලයට මේ ගංගාව පිටාර ගැලීමත් සිද්ධ වෙනවා. එතකොට ගොඩබිම තියෙන අපද්‍රව්‍ය පවා මේ ගංගාවට එකතු වෙනවා. ඉතින් දැනටමත් හොයාගෙන තියෙන විදිහට මේ ගංගාවේ ජලය මත හැදෙන අහිතකර බැක්ටීරියාවන් ප්‍රතිජීවක ඖෂධ වලින්වත් ඔරොත්තු දෙන්නේ නැහැ කියලා හොයාගෙනත් තියෙනවා. මේ කොහොම වුණත් ඉන්දියාවේ ආගම්වල ඇදහිලි විශ්වාස නිසාම දිනපතා මේ ගංගාවෙන් ස්නානය කරන පිරිස් ඔයාලත් ඉන්දියාවට ගියොත් නම් බලා ගන්න පුළුවන්. ඊළඟට මම කතා කරන්නේ ලෝක වාර්තාවක් පවා තියලා තියෙන ඉන්දියාවේ මුඩුක්කු නිවාස ගැනයි. ඔව් ලෝකයේ ලොකුම මුඩුක්කුවට හිමි වාර්තාව හිමි වෙන්නේ ඉන්දියාවටම තමයි. ඉන්දියාවේ ප්‍රධානතම වෙළඳ අගනගරයේ විදියට සැලකෙන මුම්බායි නගරයේ තමයි මේ දරාවි කියන මුඩුක්කුව පිහිටලා තියෙන්නේ. ඔයාලා විශ්වාස කරනවද මේ මුඩුක්කුවේ සාමාන්‍යයෙන් මිනිස්සු මිලියනකට ආසන්න ප්‍රමාණයක් අද වෙනකොට ජීවත් වෙනවා කියන දේ? ඉන්දියානු රජයේ බලධාරීන් විශේෂයෙන්ම විදේශීය සංචාරකයන්ට වැරදිලාවත් මේ මුඩුක්කු සංකීර්ණයට නම් ඇතුල් වෙන්න එපා කියලත් අවවාද පවා නිකුත් කරලා තියෙනවා. ඒකට ප්‍රධානම හේතුව වෙන්නේ මුඩුක්කුව ඇතුළේදී නිසකවම ඔවුන් අනාරක්ෂිත වෙනවා වගේම මංකොල්ල කෑම් අතවරවීම විශේෂයෙන්ම කාන්තාවන්ට අපචාරවලට මුහුණ දීමට සිදුවීම වගේම මොවුන්ට විරුද්ධ වීමට යාමෙන් ඇතැම් අවස්ථාවල මරණය පවා අත්වෙච්ච සිද්ධීන් වාර්තා වෙලා තියෙනවා. ඒ විතරක් නෙමේ ඉතාමත් පටු පාරවල් නිවාස 100කට විතරම එක වැසිකිළියක් විතරයි තියෙන්නේ. මේ නිසා බොහෝ වෙලාවට මේ මුඩුක්කුව ආශ්‍රිත පාරවල් අයිනේ දුම්රිය මාර්ග අසල වගේම ඇල මාර්ග අසලත් ඒ වගේම ඇල මාර්ගවලත් තම තමන්ගේ බහිශ්‍රාව්‍ය කටයුතුත් මේ පුද්ගලයන් කරගන්නවා. ඇතැම් ප්‍රදේශවල සාමාන්‍යයෙන් නහය වහගෙනවත් යන්න බැරි තරමටම ජරා වෙලා තියෙනවා. හැබැයි මේ මුඩුක්කු වාසීන්ට නම් ඒවා සාමාන්‍ය දේවල්. ඒ විතරක් නෙමේ ලක්ෂ ගණනක ගෙවල් වලින් අයින් කරන කුණු කසල අපද්‍රව්‍ය මේ ප්‍රදේශයේ හැමතැනම බලා ගන්න පුළුවන්. ඊළඟට මම කතා කරන්නේ ඉන්දියාවේ තවත් එක අඳුරු පැත්තක් ගැනයි. ඉන්දියාවේ දූෂණ ගැන කතා කරනකොට ගංගාවල්, පරිසරය, කාන්තාවන් විතරක් නෙමෙයි වායු දූෂණයත් ඉහළින්ම තියෙන දෙයක් කියලා ඔයාලා මේ වෙනකොටත් දන්නවා ඇති. ඔයාලා දන්නවා මේ ඉතාමත් ආසන්නම කාලයේදී ඉන්දියාවේ දූෂිත වායුන් ලංකාව වෙත ළඟා වෙලා ගොඩක් නගර මීදුමක් වගේ දුම් වලාවකින් වැහිලා ගියා කියන්න. බොහෝ ප්‍රධාන පුවත් නාලිකා මගින්ද මේ ගැන දැනුවත් කරා. ඔව් ඉන්දියාව කියන්නේ වායු දූෂණය අතින්ද ඉහළින්ම ඉන්න රටක්. ඉතින් වායු දූෂණයෙන්ද ඉන්දියාව නවදිල්ලි නගරය ලෝකයේ අංක 1 කප් එක අරගෙන තියෙනවා. විශේෂයෙන්ම නවදිල්ලි නගරයේ ආශ්‍රිතව තියෙන අක්කර ගානක වගාබිම් වල වගා අවසානයේ අපද්‍රව්‍ය ගිනි තැබීම, කර්මාන්ත ශාලාවලින් පිට කරන අහිතකර වායු වගේම නගරයේ ගමනාගමනයේ යෙදෙන අධික වාහන සංඛ්‍යාවෙන්ද පිටවෙන දුම මේකට හේතුවක් වෙලා තියෙනවා. නවතම සමීක්ෂණ වාර්තාවලින් හොයාගෙන තියෙන විදිහට නම් දීර්ඝකාලීනව දිල්ලි නගරයේ අහිතකර වායුන් සමග ජීවත් වෙන මිනිස්සුන්ගේ ආයු කාලය අනෙක් ප්‍රදේශවල ජීවත් වෙන මිනිස්සුන්ගේ ආයු කාලයට වඩා වසර 9ත් 10ත් අතර ප්‍රමාණයකින් අඩු වෙනවා කියලාත් හොයාගෙන තියෙනවා. මේ නිසාම ඉන්දියාවේ නවදිල්ලි නගරයේ ආශ්‍රිත බොහෝ දෙනාට පෙනහළු රෝග, චර්ම රෝග ඇතිවීමේ අවදානමත් ඉහළ ගිහින් තියෙනවා. ඉතින් චිත්‍රපටවල දකින තරම් සුන්දර ලස්සන රටක් නෙමේ ඉන්දියාව කියන්නේ කියලා දැන් ඔයාලට තේරෙනවා ඇති. ගොඩක් වෙලාවට ඉන්දියාව තමන්ගේ ධන බලය, යුද බලය ආදිය ගැන වගේම සිනමාවෙමුත් ලෝකයේ ප්‍රසිද්ධියට පත් වුණත් මේ වගේ ඉන්දියාවේ තියෙන අඳුරු පැත්ත ගැන ගොඩක් වෙලාවට ප්‍රසිද්ධිය කතා කරන්නේ නැතිම තරම්. ඉතින් සමහර විට ඔයා ඉන්දියාවේ සංචාරය කරපු කෙනෙක් හරි සංචාරය කරන්න ඉන්න කෙනෙක් නම් වෙන්න පුළුවන්. ඒ නිසා අද මේ වීඩියෝව ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරලා වීඩියෝට ලයික් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට සමුගන්නම් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙනකන් රැඳිලා ඉන්න කාලීන ලෝකයක් සමග.